ඉතින් තෙල් මිල වැඩි වෙන එක ගැන අවධානය ඉවත් කරන්න කතා කරන 13 වෙනි සංශෝධනය. ඒක අපේ කාර් එකට දාන්න පුළුවන්ද? ඒක අරගෙන පත්තු කරලා රැට කෑම උයන්න පුළුවන්ද? ඒ වෙන ප්‍රශ්නයක් නේ. මේ ගැන අපිට කියන්න ඕනේ. ඉතින් මේ වැඩ කටයුතු කරන්න අපි පාට බහින්න කියනවා නම් පාට බහින්න සංවිධානය තියෙනවා. ඒ නායකත්වයේ දෙනකන් UMP මිනිස්සු බලාගෙන ඉන්නේ. අපි ඒක දෙන්නේ නැත්නම් වෙන කවුරු එක අරගන්න. ඒතකොට වෙන කවුරු ආණ්ඩුව ඇති කරගන්න. මේ මාධ්‍යයෙන් මේවා කරන්න බෑ. මේ මාධ්‍යයෙන් කරන්න ඕන නම් UMP ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උනේ නම් දෙරණ සරණවාහිනී කියලා ඒගොල්ලෝ තරඟ කරලා ආණ්ඩු හදන්න පුළුවන්. ඒ කරන්න බෑනේ. අපි අලුත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා කරද්දී සමාජික බොහෝ දෙනෙක් කිව්වේ අපි මේ බිම්මට්ටමේ සංවිධානය ඇති කරන්න ඕන කියලා බලයට එන්නේ. ඒත් අපිට 2005න් පස්සේ මේක අමතක වුණා. අපි සමාජයට සාකච්ඡා සමිති සංවිධානය කරේ නැහැ. මේක අපි 2010 සම්මත කරගත්තාන් පස්සේ සම්මේලනය කැඳවා නීතියේ 2011 මේ ඔක්කොම හදාගෙන ඒ ප්‍රාදේශීය සභා ඡන්ද තිබුණ නිසා කල්ලිදුවා. ඉතින් අපි තීරණය කරා මේක 2012 අරගන්න. ඉතින් මේ සැරේ සම්මේලනය පවත්වන්න යනකොට 55 අරගන්න එක කොට්ටාස බල මණ්ඩලයක්වත් ලියාපදිංචි කළා නැහැ. ඒ කොහොමද ඡන්ද දිනන්නේ? කොහොමද ආණ්ඩු බලයත් එක්ක ගම් සභාවක බලය ගන්න?